අපි කොහෙද? හෙලෝ ගයිස්, ඔන්න අපි දැන් ඉන්නේ නාපෝලි චෙන්ත්‍රාලේ. ඒ කියන්නේ නාපෝලියේ තියෙන ප්‍රධාන ට්‍රේන් ස්ටේෂන් එක. අපි අද ඇවිත් ඉන්නේ කොහෙද යන්නේ? කියන්න. ෆිරෙන්සේ යනවා. ෆිරෙන්සේ වලට ගිහිල්ලා ඊස බලන්න. නෑ, අපි පළවෙනියටම අද යන්නේ විආරඑච්. ඊට පස්සේ හෙට තමයි යන්නේ පීස බලන්න. හරිද? අපි ට්‍රේන් එකේ කන් ඉන්නේ. ට්‍රේන් එකේ තියෙන්නේ 5:14ටනේ. 5:14ට තාම දාලා නෑ මොන මේ විදිහට දෙන්නේ කියලා. ඉතින් අපි වාඩි වෙලා ඉන්න. හරි, ඔන්න ඉතින් අපි යන ට්‍රේන් එක ආවා. අපි යන ට්‍රේන් එක තමයි ඊතලෝ. ඊතලෝ කියලා කියන්නේ ඉතාලියේ තියෙන පළවෙනි හයි ස්පීඩ් ප්‍රයිවට් හයි ස්පීඩ් ට්‍රේන් එක. මේක පැයට කිලෝමීටර 300ක් වගේ වේගයෙන් යනවා. ඉතින් අපි නාපෝලි වල ඉඳලා ෆිරෙන්සේ වලට තමයි මේක යන්න ඕන. එතන ඉඳලා විආරඑච් වලට යන්න අපි තව ට්‍රේන් එකක් ගන්න ඕන. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. අපිට නාපෝලි වල ඉඳලා ෆ්ලෝරන්ස් වලට යන්න ෆිරෙන්සේට යන්න පැය 3ක් ගියා. අපි 5යි කාලට 5:14ට අපිට ට්‍රේන් එක තිබුණේ. 5:17 ට්‍රේන් එක අරගෙන 8යි කාල වෙද්දී අපි ෆිරෙන්සේ වලට ගියා. හරියටම පැය 3ක් වගේ ගියා. Grazie per aver viaggiato con Italy. Arrivederci. We are now approaching Firenze. හරි, මේ තියෙන්නේ ෆිරෙන්සේ ස්ටේෂන් එක. දා ක්‍රිස්මස් නිසා ලොකු ක්‍රිස්මස් ගහකුත් තිබුණා. අපිට නාපෝලි වල ඉඳලා ෆිරෙන්සේ වලට එන්න පැය 3ක් විතර ගියා. අපිට යන්න තියෙන අනිත් ට්‍රේන් එක. අපි දැන් ඉන්නේ ෆිරෙන්සේ ෆ්ලෝරන්ස් වල. දැන් තියෙන්නේ අපිට විආරඑච් වලට යන්න මේ ට්‍රේන් එකේ. මම ඔයාලට කියන්න ටිකට් ගන්න කොහොමද කියලා. ඔයාලට ලේසියෙන් ඔන්ලයින් ගන්න පුළුවන්. කොයි ඊතලෝ වෙබ්සයිට් එකෙන් නැත්නම් ඊතලෝ ඇප් එකෙන් නැත්නම් ඔයාලා ඉන්න තැන ස්ටේෂන් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන, ඔයාලා හැම යන්න ප්ලෑන් කරනවා නම් ටිකට් එක වෙලාසන බුක් කරන්න. නැත්නම් ඩේට් ලඟ වෙනකොට ටිකට් වල මිල ගොඩක් වැඩි වෙනවා. අපි මේක එනකොට ඇත්තට ෆිරෙන්සේ වල ඉඳලා විආරඑච් වලට යනකොට ඒ යන පාර ට්‍රේන් එක යන පාර හරිම ලස්සනයි. මේ ටිකක් ලංකාවත් වගේ හරිම ලස්සනයි. Viareggio. Final destination of this journey. We advise you to be careful while getting off the train. I viaggiatori troveranno il treno regionale 19357 di Trenitalia per Pisa Centrale. හරි, ඔන්න ඉතින් අපි ෆිරෙන්සේ වල ඉඳලා විආරඑච් වලට ආවා. අපිට ෆිරෙන්සේ වල ඉඳලා විආරඑච් වලට එන්න පැය 1:00ක් වගේ ගියා. හරි, අපි ෆිරෙන්සේ වල ඉඳලා විආරඑච් වලට ඇවිත් ෆිරෙන්සේ වල ඉඳලා ට්‍රේන් එක යනකොට විආරඑච් තියෙන්නේ අන්තිම හෝල් එක. ප්‍රින්සිපේදි පියමොන්ති කියලා කියන්නේ මෙහි තියෙන ලක්සරි හොටෙල් එකක්. ඒක ගොඩක් ලොකුයි. 5 ස්ටාර් හොටෙල් එකක්. මේ පැත්තේ තියෙන්නේ ඒ හොටෙල් එකම තමයි. මේ වගේම ක්‍රිස්මස් එකට ලයිට් එහෙම දාලා සරසලා තිබුණේ. හරිම ලස්සනයි.
මේ ඔයාලට පේන්නේ ලිගුරියන්ස් එක. මේ මුහුද අයිති වෙන්නේ මධ්‍යධරණී සාගරයට. බලන්න මේ මුහුදේ ගොඩක් වෙරළ ගොඩක් තියෙනවා. ඒක ගොඩක් පළල්. හරි ලස්සනයි. ඉතින් අපි වින්ටර් ගියාව නිසා ඉතින් අපිට නාන්න විදිහක් නැහැ. සමර් එකට එනවා නම් මේ ටිකේ දිගටම තියෙන්නේ ක්ලබ්ස්, රෙස්ටුරන්ට්ස්, කැෆේ වගේ දේවල්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් කඳු පේනවා මේ විදිහට. ඒ වගේම මේ ඉන්නේ අපේ ඉන්දික මාමා. අපි ඉන්දික මාමලාගේ ගෙදර තමයි නැවතුනේ. ගොඩක් ස්තුති කරන්න ඕන ඉන්දික මාමට. අපි එක්කන් ගියා වටේම පෙන්නන්න. මම හරි ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. මම මේ පෙන්නන තැනටත් අපි ගියා. ඉතින් අපි ගියේ ක්‍රිස්මස් දවසේ නිසා මේ විදිහට පාරවල් බිල්ඩින් හැම එකම සරසලා තිබුණේ. වැස්ස වගේ ටිකක් තිබුණ නිසා මිනිස්සු නම් අඩුයි. කඩවලුත් වහල ක්‍රිස්මස් දවස නිසා අපි චුට්ටක් ඉතින් වටේ බලන්න ඇවිද්දා. හරිම ලස්සනයි පැත්ත. තියෙන ජුවලරි ෂොප් එකක හරි ලස්සනට ඩෙකොරේට් කරලා තියෙන ක්‍රිස්මස් නිසා මට ඒක දැකපු ගමන් ආස හිතෙන නිසා වීඩියෝ කරා. මාර ලස්සනයි ඩෙකොරේෂන් එක. මෙතන ලස්සනට වියාරෙජ්ජ කියලා මල් පැල වලින් හදලා තියෙන්නේ. මේ මල් වලින් හදලා තියෙන්නේ හරි ලස්සනයි. ඒක මට zoom කරලා වීඩියෝ කරගන්න බැරි වුණා. ඒකට ඇත්තටම පේනකොට මාර ලස්සනයි ඒක. හරි මේ තියෙන්නේ අපේ දෙවනි දවසේ උදේ. අපි ආයෙත් ගියා පොඩි රාමක් දාන්න. එතකොට තව මට කියන්න අමතකුණා විආරඑච් වල තමයි ගොඩක් ලෝකෙ ප්‍රසිද්ධ කානිවල් එකක් තියෙනවා පෙබරවාරි මාර්තු මාසවල. ඒකට කඩදාසි වලින් එක සැරසිලි කරලා එක දේවල් හදලා ඒ වගේ ලොකු කානිවල් එකක් තියෙනවා. ඒක ගොඩක් ප්‍රසිද්ධයි ලෝකේ. ඒක තියෙන්නේ විආරඑච්. ඔයාලා විආරඑච් එනවනම් ෆෙස්ටා දි කාර්නිවල් කියන්නේ කානිවල් එක බලන්න එන්න කියලා මම ඔයාලට කියනවා. මොකද ඒක ලොකු එකක්, ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඔයාලට YouTube එකේ උනත් සර්ච් කරලා බැලුවහම ඒක මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා ලස්සනයි. ඔව් ලස්සනයි. ඒ බලන්න. ආවෝ අයන්නේ. වෙන්නේ නැති ඉන්නේ. දැන් මේ අපි ඉන්නේ මම අර යන්නට කලින් පෙන්නුවේ මුහුද
අපිට පේන්නේ බීච් එක. ඉරත් එක්ක වෙන්නේ නැහැ දැන් අපි විහාරයේ වල ඉඳලා පීසවලට යන්නේ නේ. Massa Centro, Carrara Arenza, La Spezia Centrale, Monterosso, Levanto, Sesto di Levante, Chiari. හරි අපි දැන් ට්‍රේන් එකේ ඉන්නේ විහාරයේ වල ඉඳලා පීසවලට යන්න. ඉතින් අපි විහාරයේ වල ඉඳලා පීසවලට ආවා. හරිම ලස්සනයි. ස්ටේෂන් එකෙන් එළියට එනකොටම මේ වගේ තමයි තියෙන්නේ. හරි අපි දැන් ඉන්නේ පීසවල. දැන් අපි පීස ටවර් එක බලන්න යන ගමන් ඉන්නේ. මම දැන් ඔයාලට කියන්නම් නාපෝලි වල ඉඳලා පීස එනවා නම් ඩිරෙක්ට් එන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. නාපෝලි වල ඉඳලා පීස චෙන්ත්‍රාලයට ඩිරෙක්ට් ට්‍රේන් තියෙනවා. හැබැයි හැමතිස්සෙම නැහැ. වැඩිපුරම තියෙන්නේ එක්ක ෆ්ලෝරන්ස් වලට ඇවිත් එනවා නැත්නම් රෝම් වලට ඇවිත් එනවා. එහෙම තමයි ට්‍රේන් තියෙන්නේ. ඒක තමයි ලේසිම ක්‍රමය. නැත්නම් ඔයාලට කෙලින්ම ෆ්ලයිට් එකේ එන්නත් පුළුවන්. හැබැයි කොස්ට් එක ටිකක් වැඩි. ඒත් එක ෆ්ලයිට් එකේ ෆ්ලෝරන්ස් වලට ඇවිත් ආයෙත් ඔයාලා පීස වලට ට්‍රේන් එකේ එන්න ඕනේ. ලේසිම ක්‍රමය තමයි ට්‍රේන් එකේ එන එක. හරි ගයිස් අපි ඇවිත් ඉන්නේ දැන් ටවර් එක ළඟට. අපි දැන් යමු ගොඩක් ළඟට. ඒ වගේම ඔයාලට බස් එකේ එන්නත් පුළුවන්. නාපෝලි වලින් ඉඳන් ෆ්ලෙක්ස් බස් එකක් තියෙනවා. ඒ බස් එකේ එන්න පුළුවන්. ඒකට පැය 6ක් 8ක් වගේ ලොකු කාලයක් යනවා. ඒ වගේම තමයි තව ඔයාලගේ ප්‍රයිවට් වාහනේ එනවා නම් එහෙම එන්නත් පුළුවන්. ඒ පැය 5ක් හයි ගානක් වගේ යනවා එහෙම එනවනම්. හරි දැන් ඉතින් අපි බලමු පීසා කුලනේ විස්තර මොනවාද කියලා. මෙතන තියෙන ප්‍රධාන චර්ච් එක තමයි මේක. මේකේ නම කතෙද්‍රාලෙ ඩි පීසා. එතකොට පීසා ටවර් එක කියන්නේ මේ චර්ච් එකේ බෙල් ටවර් එක. එතකොට මේ තියෙන්නේ බැප්ටිසම් චර්ච් එකක්. ඔයාලට හොඳට බැලුවොත් පේන්නේ මේකේ උඩ කොටස එක ස්ටයිල් එකකටත් පහළ කොටස තව ස්ටයිල් එකකටත් හදලා තියෙනවා. උඩ කොටස හදලා තියෙන්නේ ගොතික් ස්ටයිල් එකට, පහළ කොටස හදලා තියෙන්නේ රොමනේස්ක් ස්ටයිල් එකට. ඒකට හේතුව තමයි මේක හදන්න අවුරුදු 200කට වඩා ගිහින් තියෙනවා. ඒක ඉදි කරන්න පටන් අරගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1152 දී. පීසා ටවර් එක හදන්න පටන් අරගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1173 දී. වල කරලා තියෙන්නේ 1372 දී. ඔයාලා ඉතින් දන්නවනේ මේ ටවර් එක ඇලවෙලා තියෙන නිසා තමයි ලෝකයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට මේක ඇලවෙන්න හේතුව වෙලා තියෙන්නේ ටවර් එක හදනකොට බිම මෘදු වැලි මඩයි තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා හදන අතරතුරම තමයි මේක පැත්තකට ඇලවෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක 1990 දී 2001 අතර කාලයේදී තමයි ඉන්ජිනියර්ස්ලා ටවර් එක ඍජු කරන්නේ නැතුව වැටෙන්නේ නැති විදිහට ශක්තිමත්ව හදලා තියෙන්නේ. දැන් ටවර් එක ඇලවෙලා තියෙන්නේ අංශක 4ක් වගේ. මේකේ උස අඩි 183ක් වගේ වෙනවා. පඩි තියෙනවා 294ක්. බර ටොන් 14500ක්.
ඔයාලට මෙතන තියෙන හැම එකක් ඇතුළටම ටිකට් අරගෙන යන්න පුළුවන්. මේ තමයි පීසකුළුනේ මුල. මෙන්න මේ පැත්තට තමයි ඇල වෙලා තියෙන්නේ. පීස ටවර් එක ඇතුළට යනකොට ඔයාලට ටිකට් එකත් එක්කම වෙලාවක් දෙනවා. ඒ වෙලාවට තමයි ඔයාලා ඇතුල් වෙන්න ඕන. මම මෙතන පැත්තෙන් දාලා තියෙන්නේ මේවට ඇතුල් වෙනකොට ටිකට් මිල කොහොමද කියලා. හරි guys, අපි දැන් පීසා ටවර් එක බලලා ට්‍රේන් එක ගන්න යන ගමයි ඉන්නේ. එතන හරි ලස්සනයි. සන්සෙට් එක ඈතින් පේනවා අපිට. අපි යන්න හදන්නේ. අපි යන්න හදන්නේ. හරි අපි දැන් ගෙදර යන්න හදනවා.